එක ගමක මායා කියලා දුප්පත් කාන්තාවක් ජීවත් වුණා. තනියම ජීවත් වුණ මේ කාන්තාව ගොඩක් කරුණාවන්ත වූ අතර ඒ නිසාම කැලේ සතුන් ඇයට ගොඩක් ආදරය කළා. නිතරම ඇයගේ නිවස අසල ගොඩක් සතුටින් සෙල්ලම් කළා. "ඔයා ගොඩක් කරුණාවන්තයි. ඔයාට කන්න කෑම නැති වුණත් ඒ තියෙන කෑම අපට බෙදලා දෙනවා." "ඒක ඇත්ත. මායා ඔයාට ගොඩක් ස්තුතියි." හැමදාම කැලේට ගිහින් දර කපන්න ඇවිත් විකුණන්න මේ කාන්තාව පුරුදු වෙලා හිටියා. එක දවසක් හවස දර කඩමින් ඉන්නකොට කැලේ කෙළවර දිලිසෙන අමුතු දෙයක් බිම වැටිලා තියෙනවා මායා දැක්කා. "මොකක්ද ඇතේ බිම වැටිලා තියෙන්නේ?" එතනට ලං වූ කාන්තාවට කුඩා අත්පා ඇති දිලිසෙන ඇස් තියෙන ලස්සන බෝනික්කෙක් දැක ගන්න ලැබුණා. "කවුද ඔයාව මෙතන දාලා ගියේ? බය වෙන්න එපා චූටි. ඔයා මාත් එක්ක ඉන්න." අතහැරලා දාලා ගියපු විදිහට තිබුණ නිසාත් බෝනික්කව තමන්ගේ අතට ගත්තාම දැනුණු උණුසුම නිසාත් කාන්තාව බෝනික්කව තමන්ගේ ගෙදරට අරගෙන ගියා. එදා රෑ තමන්ගේ රාක්කේ බෝනික්කව තියලා කාන්තාව නින්දට ගියා. දින ගණනාවක් තිස්සේ කාන්තාවගේ කරුණාවන්තකම දිහා බලාගෙන හිටපු දේවතාවක් ඇයට උදව් කරන්න අධිෂ්ඨාන කරා. කාන්තාවගේ ගෙදරට වැඩපු දේවතාව තමන්ගේ මායා බලෙන් කුඩා බෝනික්කට ජීවිතය ලබා දුන්නා. කුඩා දරුවෙකු මෙන් ජීවය ලබා දී දේවතාව එතනින් අතුරුදහන් වුණා. ජීවය ලබා දුන් බෝනික්කා සාමාන්‍ය බෝනික්කෙක් නොවූ අතර දේවතාවගේ මායා බලෙන් බෝනික්කටද මායාවන් ලබා දී තිබුණා. "මම රෑ මෙතනින් තියලා තිබුණ බෝනික්කට මොකද වුනේ?" මායා කුතුහලෙන් වටපිට බලමින් බෝනික්කව සෙවූ අතර වෙනත් තැනක සිටි බෝනික්කව දැක මායා පුදුමයෙන් බලාගෙන හිටියා. "සුබ උදෑසනක් මායා. මම ඔබට උදව් කරන්න මෙතන ඉන්නවා. ඔයාට කතා කරන්න පුළුවන්ද?" "ඔව්. මට කතා කරන්න වගේම ගොඩක් දේවල් කරන්නත් පුළුවන්. මම ඔබට සෑම දිනකම රන් කාසියක් දෙන්නම්. එය ඔබගේ කරුණාවන්තකමට සහ ඔබ අනිකාට දක්වන ආදරයට ඔබට ලැබෙන තෑග්ගයි." "හැමදාම රන් කාසියක්?" "ඔව්. එයින් ඔබේ ජීවිතය ලස්සන කරගන්න පුළුවන්. නමුත් මතක තබා ගන්න එය බුද්ධිමත්ව භාවිතා කරන්න." සිදු වුණ දේ ගැන මායා පුදුම වූ අතර බෝනික්කා ඇයට එදිනම රන් කාසියක් ලබා දුන්නා. "ඔයාට ගොඩක් ස්තුතියි." කවදාවත් නොදැකපු රන් කාසිය දිහා ඇය සතුටින් බලාගෙන හිටියා. පසුව තමන්ට අවශ්‍ය ආහාර, ඇඳුම් ප්‍රමාණවත් පරිදි රන් කාසියෙන් මිලදී ගත්තා. ටිකෙන් ටික මායාගේ ජීවිතය ලස්සන වූ අතර ඇයගේ නිවසද සුව පහසු තැනක් බවට පත් වුණා. මොනතරම් සැප සම්පත් ලැබුණත් ඇයගේ කරුණාවන්තකම අඩු නොවූ අතර සතුන්ටද අනික් ගම්වැසියන්ටද සෑම විටම උදව් කළා. මේ තරම් ඉක්මනට මායා කොහොමද දියුණු වුණාද මන්දා? මොකක් හරිම දෙයක් මෙතන තියෙනවා. මායාගේ මේ දියුණුව ගැන සතුටු නොවූ එක් කාන්තාවක් නිතරම ඇයගේ නිවස දෙස ඉරිසියාවෙන් බලාගෙන හිටියා. අද නම් කොහොම හරි මෙච්චර දේවල් ලැබෙන්න මායාගේ ගෙදර තියෙන රහස හොයා ගන්නවමයි. මායා නැති අතරේ ඇයගේ නිවසට ගියපු කාන්තාව සෑම තැනම ඇයගේ දියුණුවේ රහස හොයන්න ගත්තා. කොහෙ තියෙනවද මන්දා මේක? මායාට හැමදේම ලැබෙන දේ ඒක කොහෙද? "ඔබ මොනාද මායා නැති අතරේ මෙතන කරන්නේ? ඔබ කවුද?" පණ තියෙන බෝනික්කව දැකපු කාන්තාව පුදුමයට පත් වූ අතර නපුරු බැල්මකින් ඇය බෝනික්කා දිහා බැලුවා. ඔබද මායාට හැමදේම ලබා දෙන ඉන්ද්‍රජාලික බෝනික්කා. මායාට ලබා දෙන හැමදේම මේ දැම්ම මටත් ඕන. ඔබ කරුණාවන්ත කාන්තාවක් නොවන අතර අනිකාගේ දියුණුව දැක ඉරිසියා කරන නිසා එවැනි වටිනා දේවල් ලැබීමට ඔබ සුදුසු නෑ. බෝනික්කාගේ කතාවට කෝපයට පත් වූ කාන්තාව තරහින් මායාගේ මිදුලට බෝනික්කව අරගෙන ගිහින් පිච්චුවා. අනේ මාව බේරගන්න මායා." බෝනික්කව පිච්චෙන දිහා නපුරු විදියට බලාගෙන හිටපු කාන්තාව එතනින් යන්න ගියා.
මායා තමන්ගේ ගෙදරට නැවත පැමිණුණු අතර බෝනික්කා තමන්ගේ නිවසේ නැති බව දැක්කා. නෑ ඒක කොහෙද? අනේ චූටි ඔයා කොහෙද? ඉන්න තැනකින් එන්න. මායා ගොඩක් වේදනාවෙන් තමන්ගේ බෝනික්කා ගෙදර පුරාම හොයන්න ගත්තා. මායාගේ මිදුලෙන් ආපු දුම් සැරත් එක්ක මායාගේ හිතට ගොඩක් ලොකු බයක් දැනුණා. මායා වේගයෙන් මිදුලට දිව්වා. අනේ චූටි අනේ චූටි. බෝනික්කාගේ අලු ටික විතරක් ඉතුරු වුණු අතර මායාවද විනාශ වෙලා තිබුණා. කාටවත් කරදරයක් නැති මගේ බෝනික්කට කවුද මේ වාගේ දෙයක් කළේ? දින ගණනාවක් මායා නිින්දක් නැතුව අඬමින් වේදනාවෙන් කල්පනා කරා. මායා ඔබ දුක් වෙන්න එපා. ඔබේ හදවත පිරිසිදුය. ඔබ කරුණාවන්තය. මම ඔබට නැවත බෝනික්කව ගෙනත් දෙන්නම්. හැබැයි ඒ තවදුරටත් බෝනික්කෙකු නෙවෙයි. එය සැබෑ ජීවමාන දරුවෙකුය. ක්ෂණයකින් කුඩා දරුවෙකු මායා ඉදිරියට පැමිණියා. මායාගේ හදවත දරු සෙනෙහසට ආදරයෙන් පිරීලා ගියා. අනේ මේ දේ ඇත්තක්ද? ඔව් මේ දරුවා ඔබේ මිතුරාය. අද සිට ඔබගේ පවුලේ කෙනෙකු වෙනු ඇත. ඔබගේ ආදරයට ලැබෙන විශාලතම මායාව මෙයයි. මායා තමන්ගේ දරුවාව තදින් වැළඳගත්තේ උතුරා යන සෙනෙහසකිනි. දරුවා සහ මායා සමගියෙන් සතුටින් එකට ජීවත් වුණා. අවසානයේදී තමා කළ වරද ගැන කාන්තාව පසුතැවිලි වූ අතර ආදරය පිරුණු හදවතකින් දැනෙන සෙනෙහසට වෛරයෙන් ඉරිසියාවෙන් කිසිදු විනාශයක් කළ නොහැකි බව ඇය ඉගෙන ගත්තා.